පැල්පත් නිවාස ගත්තත් නගරේ පුංචි ඉඩක්නේ. ඒ වාගෙන් නමුත් එළියට ආවට පස්සේදී අපේ රත්න මහත්තයා මේ මගේ මාතෘ භූමියනේ, මේ මගේ රටනේ, මේ මෙච්චර සුන්දර කඳු වැටි, මෙච්චර මේ දිය ඇලි, මෙච්චර මුහුදු සීමාව කියලා ඇත්තට මේ වත්කම දැනෙන විදිහට අපිට අපේ රට ගොඩනගා ගන්න පුළුවන්ද? එහෙම හිතන මිනිස්සු ඉන්න එක කොච්චර වකමත්ද කියලා ඔන්න මට ප්‍රශ්නයක් අහන්න හිතුණා කතාව ආරම්භ කරගන්න. ඔව් ඇත්තටම එහෙම හිතන්න උවමනයි. අපේ ලංකාවේ සමල්ල ගිරිමුදනේ ගලා බහින ගංගාව විතරක් 103ක් තියෙනවා. එතකොට ඊට අමතරව ඔබ පුදුම වෙයි මුළු 65610ක් වර්ග කිලෝමීටර් වාගේ 8 ගුණයක අපිට මුහුදක් තියෙනවා. මේ භූමිය ලෝකයේ අනෙක් හැම තැනකමට වඩා සොඳුරුයි. එහෙමනම් ඒ සුන්දර දිවයින මේක ලෝකේ හරි මැන්දි පිහිටලා තියෙන්නේ. මේක මගේ මව්බිම. මං එළියට බහැපුවම මට හම්බෙන කඳු, මට හම්බෙන ගංගා, ඇල, දොළ, ගහ, කොළ මේ සියල්ලම මගේ. එතකොට මේ සියලුම දෙනා 2 කෝටි 20 ලක්ෂයම මගේ කියලා හිතපු දවසකට මේ සුන්දර දිවයින හරි වෙනස්.